ආයුබෝවන් මම ඔයාලට අදත් වෙනදා වගේම අරගෙන ආවා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු රැකියා පුරප්පාඩු පිළිබඳ සවිස්තරාත්මක වීඩියෝ එකක්. අයදුම්පත් බාර ගන්න අවසාන දිනේ කියලා කිව්වේ 2026 4 වෙනිදා. ඊට පෙර ඔයාගේ අයදුම්පත් ඔයා යොමු කරන්න ඕන. අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා මොනවද මේකේ විස්තර කියලා. පුහුණුකරයෙකු වීමට කැමතිද? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිරිමි ජාතික කණ්ඩායම සඳහා සුදුසු පළපුරුදු පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැඳවනවා. බලමු අපි සුදුසුකම් මොනවද කියලා. ලෙවල් 3 කෝච් සර්ටිෆිකේට් තියෙන්න ඕනේ. පුහුණු කරන ක්ෂේත්‍රයේ සාර්ථක පළපුරුද්දක් තියෙන්න ඕනේ. ක්‍රීඩක කුසලතා සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව. ඒ වගේම ක්‍රීඩකයන් හඳුනා ගැනීම සංවර්ධනය පිළිබඳ පළපුරුද්ද, ෆස්ට් ක්ලාස් ක්‍රිකට් ක්‍රීඩා කර ඇති පළපුරුද්ද, ජාතික මට්ටමින් නියෝජනය කර තිබීම අමතර වාසියක් විදියට සලකනවා. විශිෂ්ට සැලසුම් සම්බන්ධීකරණ සංවිධාන හැකියාව, ස්වයං පාලනයෙන් කණ්ඩායම සමග වැඩ කිරීමේ හැකියාව, නවීන ක්‍රීඩාවේ තාක්ෂණික දැනුම, උසස් කාර්යශීලීත්වය, ආචාර ධර්ම වගේ දේවල් බලනවා. සාමාන්‍ය තොරතුරු. කණ්ඩායමක් තුළ ස්වාධීනව වැඩ කිරීමට සූදානම් වෙන්න ඕනේ. ඕන වෙලාවක වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. කණ්ඩායමේ මූලධර්ම මත ක්‍රියා කරන පුළුවන් පුද්ගලයෙකු වෙන්න ඕනේ. වැටුප් සහ වාසි. ආකර්ෂණීය සහ සාකච්ඡා කළ හැකි වැටුප් පැකේජයක්, අමතර වාසි සහ ඉහළ වෘත්තීය අවස්ථා මේ මගින් ඔයාට ලබා ගන්න පුළුවන්. බලමු දැන් අයදුම් කරන්නේ කොහොමද කියලා. අයදුම් කරන ආකාරය. ඔබගේ අයදුම්පත තිරේ දිස්වෙන ඊමේල් ලිපිනයට යොමු කරන්න ඕනේ. ඔබට සම්බන්ධ නොවන රෙෆරිස් දෙන්නෙක්ගේ නම ඇතුළත්ව. අවසන් දිනය වෙන්නේ 2026 අප්‍රේල් 3 වෙනිදා. ඊට පෙර අයදුම්පත් යොමු කරන්න ඕනේ. විශේෂ සටහනක් විදිහට දාලා තියෙනවා සියලු සුදුසුකම් සපුරා තිබේද කියලා තහවුරු කරගෙන පමණක් අයදුම් කරන්න කියලා. ඒ වගේ ලිපිනේ තමයි Human Resource Department ශ්‍රී ලංකා ක්‍රිකට් නම්බර 35 මේල්ටන් ප්ලේස් කොළඹ 7.